මගෙන් ගොඩාක් අය පහුගිය දවස්වලදී ඇහුවා කොහොමද කෙමිස්ට්‍රි වල අඩු ලකුණු තියෙන ඒවා ඉතාලම කෙටි කාලයකින් වැඩි කරගන්නේ කියලා. ඉතින් මගෙන් එහෙම අහපු හැමෝටම මම ප්ලෑන් එකක් දුන්නා මේ වැඩ ටික කරන්න කියලා. ඉතින් ඇත්තටම කියන්න සතුටුයි ගොඩාක් අය ඒ වැඩ ටික ඒ විදිහටම කරලා මට එවලා තිබ්බා. ඒ දීපු සියලුම හෝම්වර්ක් එක, දීපු සියලුම පාස් පේපර්ස් ප්‍රශ්නත් එක්ක ඒ වැඩේ ඒ විදිහටම කරලා එවලා තිබ්බා. ඒ වගේම එයාලා කියලා තිබ්බා ලකුණු වැඩි වෙලා තිබ්බා, සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. කලින් බැලුවේවත් නැති ප්‍රශ්න දැන් කරගන්න පුළුවන්. ඔන්න ඔය වගේ ගොඩාක් ඒවා කියලා තිබ්බා. ඇත්තටම සතුටුයි. ඉතින් ඒ ප්ලෑන් එක මගෙන් ඉල්ලලා කරේ නැතුව කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් මේක කරන්න විශ්වාසයෙන් කරන්න. අපි ගිය පාරත් මේ විදිහටම හැබැයි අන්තිම මාස දෙකේ මේ වගේ ප්ලෑන් එකක් දුන්නා. ඉතින් ඒක කරලා සෑහෙන ගොඩක් ළමයි ඉම්ප්‍රූව් වුණා. මම යාළුවගේ කමෙන්ට්ස් ෂෝට් එකක් විදිහට දාලා ඇති, ෂෝට් වීඩියෝස් එකක් විදිහට දාලා ඇති. ගිහිල්ලා බලන්න. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් මේ වැඩේ කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ලකුණු හදා ගන්න පුළුවන්. කොච්චර අඩු මට්ටමේ හිටියා වුණත්. ඒ වගේම මගෙන් ගොඩාක් අය ඇහුවා මේ ප්ලෑන් එක දුන්නත් එක්ක ඒ වැඩ ටික කරනවත් එක්ක ඉම්ප්‍රූව් වුණා කියලා. ගොඩාක් අය මගෙන් අහව තව දෙයක් තමයි මේ තියෙන ටික කාලෙන් මේ ප්ලෑන් දීලා කරනවා වගේම පාස් පේපර්ස් ටිකත් කරවන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතුවා එහෙම අහපු අයට අලුතෙන්ම පාස් පේපර්ස් ලියවන්නම ගෲප් එකක් පටන් ගන්න. ඉතින් දැන්ට මගේ තියෙන රිවිෂන් එකෙත් යනවා පාස් පේපර්ස් ලියන ක්ලාස් එකක්. ඒකට අමතරව මගේ මේ අහපු අයටම මම අලුතෙන් පාස් පේපර් ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා. ඉතින් ඒකෙදි වාට zoom on කරලා පේපර් එක ලියවනවා 2025 ඉඳන් 2014 වෙනකන්. ඒ වගේම මම බලවලා දෙනවා. ඊට අමතරව මම ඩිස්කස් කරනවා, පේපර් එක ඩිස්කස් කරනවා. ඒ වගේම ඔයාගේ අඩුපාඩු ඔයත් එක්ක කතා කරලා ඔයාට වෙනමම ඉන්ඩිවිජුවලි ප්ලෑන් එකක් දෙනවා. ඉතින් ඔයාට හිතෙනවා නම් ඔයාට තනියෙන් මේක කරගන්න අමාරුයි. තනියෙන් පාස් පේපර්ස් ටික ලියවෙන්නේ නැහැ. කාගේ හරි ගයිඩන්ස් එකක් තිබ්බොත් හොඳයි කියලා ඔයාට හිතෙනවා නම් තවත් පරක්කු වෙන්න එපා. මේ තියෙන කාලේ වල හොඳටම ඇති මැනේජ් කරගත්තත් කරගන්න. ඔයාට හිතෙනවා නම් මේ ක්ලාස් එකත් එක්ක ජොයින් වුණොත් ඔයාට තනියෙන් කරගන්න බැරි එක කරගෙන ගයිඩන්ස් එකක් ලැබෙයි කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට එහෙම එකක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවා නම් මම පල්ලෙහා දාලා තියන්නම් මගේ නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ ජොයින් වෙන්න කැමතියි කියලා මැසේජ් එකක් දාලා තියන්න.